නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදාති බටේපොළ ශ්‍රී නාගේන්ද්‍රාරාම පුරාණ විහාරස්ථානයේ ගරු විහාරාධිපති අපගේ ගුරුදේවයන් වහන්සේගෙන් අවසරයි එවැගේම නවම්පුර 15ක් පොහෝ දවසේ පේවාස් සමාදන් වී සිටින පින්වත්නි රූපසිරි මහත්මාණන් එවැගේම මේ මෑණියන් දරුවන් ඇතුළු පින්වත්නි ඊටාම වැදගත් පින්කමක් සිද්ධ කරන අවස්ථාව මේ සම්බුද්ධ ශාසනය තුල අපට උගන්වනවා පින්වත්නි පින්කම් රාශියක් දාන සීල භාවනා ප්‍රධාන වශයෙන් මෙන්න මේ තුන් පුණ්‍ය ක්‍රියාවන් ධර්මයන් තුන් පුණ්‍ය ක්‍රියාවන් අප සිද්ධ කරන්නට ඕන මේ පින්දාම් සිද්ධ කරලා බලාපොරොත්තු වෙන්නේ පින්වත්නි බෞද්ධයාගේ ඒකායන පැතුම වෙන නිවන අවබෝධ කරගන්න අපට නිවන කියන එක ලබන්න පින්වත්නි නිකම් බෑ උත්සාහවත් වෙන්න ඕන උත්සාහයෙන් වීරයෙන් කැපකිරීමෙන් නිවන ලබා ගන්නට පින්වත්නි අපි කැපවීම කරන්නට ඕන අපි අහලා තියෙනවා සම්ප්‍රදායක් තියෙනවා කියවනවා අහලා තියෙනවා පින්වත්නි පොත්වලත් තියෙනවා අපිට යම් කිසි දෙයක් ලබා ගන්න ඕන නම් අපි උත්සාහවත් වෙන්න ඕනේ නේ ඉගෙන ගන්න දරුවෙක් නම් සමාජයේ ඉහළ තැනකට යන්න ඕනේ නම් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් වෛද්‍යවරයෙක් වෛද්‍ය ශාස්ත්‍රයට ඇතුළත් වෙන්න නම් පින්වත්නි නිකම් බෑ ඒකට විශාල කැපකිරීමක් කරන්න ඕන මොකද අපි වර්තමාන සමාජයේ බොහෝ ඇත්තෝ කියන දෙයක් තමයි මේ වෛද්‍යවරු ගුරුවරු බොහොම සමාජය ඉහළින් වැඳබෙනවා අපි අදත් පිළිගන්නවනේ නේ ගුරුවරයෙක් කියන්නේ වෛද්‍යවරයෙක් කියන්නේ සමාජයේ ඉහළ තැනක සිටින කෙනෙක් හැබැයි ඒ වෛද්‍යවරයෙක් වේවා ගුරුවරයෙක් වේවා පින්වත්නි ඒ තැනට මිනිස්සු පත් වෙන්න ගත්ත වෙහෙස මහන්සිය පින්වත්නි මිනිස්සුන්ගේ හදවත් තුල ජීවත් වෙනකන් පිළිරැව් දෙනවා සමහර විට රෑ එළි වෙනකන් ඇහැරිලා නිදි වර්ජිතව පින්වත්නි
ඒ තමාගේ ඉලක්කය සපුරා ගැනීම උදෙසා ඒ කටයුතු කරන්නට ඇති. එහෙම කටයුතු කළේ නැතිනම් මේ ඇත්තන්ට කවදාවත් ඒ වගේ සමාජයේ ඉහළ තැනකට පත්වීමේ හැකියාවක් නැහැ පින්වත්නි. සමහර විට එතකොට ඔය ඇත්තෝ ඉතින් නොඑක් දේවල් කල්පනා වෙයි. දැන් ඉතින් අක්‍රමිකතා තියෙනවනේ නේද? අක්‍රමිකතාවන් කරලා අයහපත් දේවල් නොගැලපෙන දේවල් සිද්ධ කරලා සමාජයේ ඉහළට යන මිනිස්සුත් ඉන්නවා. එහෙම මිනිස්සුත් ලෝකේ නැතුවා නෙමෙයි බහුතරයක් එහෙම ඉන්නවා. හැබැයි ඒ වාගේ අනිසි ප්‍රතිඵල ඒ ඇත්තන්ටම ලබා ගන්න පුළුවන්කම තියෙනවා ලැබෙනවා. ඒ නිසා පින්වත්නි මම එහෙම ඇත්තු ගැන මේ සිහිපත් කළේ තමාට අවංකව උත්සාහයෙන් මහන්සියෙන් කැපවීම කරපු මිනිස්සු ගැන මම සිහිපත් කළේ. ඒ විදිහට බලනකොට පින්වත්නි මේ නිවන කියන එකත් උත්සාහයෙන් ලබා ගත යුතු දෙයක්. මේ නිවන කියන එක අපිට පේන මානේ තියෙනවා. නමුත් අපිම තමයි පින්වත්නි මේ නිවන දුරස් කරගන්නේ. ඒ නිසා අපි මේ කෙටි කාලය තුලදී මේ කෙටි වේලාව තුල බණපදයක් අහලා ජීවිතයේ ධර්මාවබෝධය ලබා ගන්නට උත්සාහවත් වෙන්න ඕන. බණ අහනවා කියලා කියන්නේ ධර්ම ශ්‍රවණය කරනවා කියලා කියන්නේ තවත් කෙනෙක්ට බණපදයක් අහන්න සලස්වා දෙනවා කියලා කියන්නේ පින්වත්නි මේ සම්බුද්ධ ශාසනය තුල උගන්වන ශ්‍රේෂ්ඨ පින්කමක්. සබ්බ දානං ධම්ම දානං ජිනාති සබ්බ රසං ධම්ම රසෝ ජිනාති. අපි අහලා තියෙනවනේ සියලුම දානයන් අතරින් උසස්ම දාණය ධර්ම දාණය. දැන් මම මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් දැන් මේ පින්නතුන් උදේ පාන්දර දානේ උයාගෙන ඇවිල්ලා මේ උපාසකම්මලට දානේ දුන්නානේ නේ පූජා කළානේ. පින්වත්නි දැන් මේ වෙලාවේ ධර්ම දේශනා කරන ඒ ධර්ම දාණයද ශ්‍රේෂ්ඨ වෙන්නේ නැත්නම් උපාසක ඒ උදේ පූජා කරපු දාණයද ශ්‍රේෂ්ඨ වෙන්නේ ඈ? මේ ධර්ම දාණය ශ්‍රේෂ්ඨයි. හේතුව මොකද? දැන් ඔය ඇත්තෝ උපාසක දාණය දුන්නානේ නේ. උපාසක දාණය කියලානේ කියන්නේ නේද? ඔව්. අපි ඒ නමින්ම කියමුකෝ. උපාසක දාණය පූජා කළා. එහෙම උපාසක දාන දෙන්න. එහෙමත් නැත්නම් දානයක් දෙන්න. තමා සතු දෙයක් අනුන් සන්තක කරන්න. දැන් ඔය ඇත්තෝ වෙහෙසටපත් වෙලා මහන්සියටපත් වෙලා නිදි වර්ජිතව කැපවීමෙන් උපයාසපයා ගත්ත මුදල් වලින්නේ ඔය දානේ හැදුවේනේ. නැතුව මේ නිකන් මේ ඕපපාතිකව සල්ලි මිල මුදල් පහළ වෙලා මේ උපකරණ පහළ වුණා නෙමෙයිනේ නේ. ඔය ඇත්තන්ගේ වෙහෙස මහන්සිය දාඩිය. ඒ ප්‍රතිඵල රැකියාවන් කරලා උපයාසපයා ගත්ත ධනය එකතු කරලා මොකද කළේ? මේ පින්වත් උපාසක පිරිසට දානේ හැදුවා. කල්පනා කරලා බලන්න. ඔය ඇත්තන්ට මේ විදිහ පින්කමක් කරන්න ඉගැන්නුවේ උගන්වලා තියෙන්නේ කොහෙන්ද? මෙන්න මේ ධර්මයේ තුල පින්නතුනේ. ධර්මයේ තුල උගන්වනවා දානං සග්ගස්ස සෝපානං. දානය කියන එක දිව්‍ය ලෝක සම්පත් ලබන්න හේතු වෙනවා. දානය කියන එක අපි දිය යුතුයි. දන් දෙන්නට ඕනේ කියලා අපිට උගන්වන්නේ කොහෙන්ද? ධර්මයේ තුලින්. සිල් ගන්න ඕනේ කියලා උගන්වන්නේ කොහෙන්ද? ධර්මයේ තුලින්. හැබැයි පින්නතුනේ සිල් ගන්න අතරේ නිදා ගන්න කියලාත් කොහේරි අපිට බණ පොතේ උගන්වලා තියෙනවද? සිල් ගන්න අතරේ නිදා ගන්න කියලා හැම එකක් ත්‍රිපිටකයේ අටුවාවල කොහේරි තියෙනවද? එහෙම එකක් නැහැ පින්නතුනේ. ඒවා මේ වර්තමානයේ
අපේ රූපසිරි මහත්තයා සමහර උදවිය ඇඩ් කරගත්ත දේවල් එකතු කරගත්ත දේවල්. හැබැයි පින්නතුනේ මතක තියාගන්න අපිට දන් දෙන්නට පුරුදු කළේ ධර්මයේ තුලින්. මිනිස්සෙක් පිනක් දහමක් කරන්න පින්වත්නි මාවතට යන්නේ. මිනිස්සෙක් ධර්මානුකූලව ජීවිතේ ගත කරන්නට උගන්වන්නේ මේ දහම තුලින්. අඟුලිමාල අප්‍රමාණ මිනී මැරුවා. අවසානයේදී බුදුබණ පදයක් අහලා සැනසුණා. අන්න ධර්මයේ තියෙන වටිනාකම. දැන් අපේ රූපසිරි මහත්මාණන් මේ දරුවන් ඇතුළු සියලු දෙනා ධර්මානුකූලව ජීවත් වෙන්නේ නැත්නම් ධර්මය හරියට වැටහීමක් නැත්නම් ධර්මයේ පිළිබඳව අවබෝධයක් නැත්නම් මෙහෙම පින්කම් කරන්න පුළුවන්ද? බෑ. පින්කම් කරන්න බෑ පින්නතුනේ. ධර්මයේ පිළිබඳව මන අවබෝධයක් තියෙන ධර්මානුකූලව ජීවත් වෙන ඇත්තෝ වශයෙන් තමයි මේ කටයුතු කරන්නේ. ඒ වගේම තමයි පින්නතුනේ අපි පෙර ආත්ම භාවවලත් මේ විදිහේ දන් දීලා තියෙනවා. පෙර සංසාරේ දන් දීලා තියෙනවා. එහෙම නැත්නම් අපිට හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙනවා කියලාද හිතාගෙන ඉන්නේ? ඈ අපිට පෙර ආත්මවල දුන්න නිසා තමයි හම්බ වෙන්නේ. පැහැදිලිනේ? ඒ නිසා පින්වතුනි මේ ලබාගත් මනුස්ස ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන ගන්නට උත්සාහවත් වෙන්න. සුනාත ධාරේත චරාත ධම්මේ කියන ආකාරයට බණ අහන්න පුරුදු වෙන්න. මෙලොව ජීවිතය සාර්ථක කරගන්න, පරලොව ජීවිතය සාර්ථක කරගන්න, අවසන අමාමා නිවන සාක්ෂාත් කරගන්නට අපි උත්සාහවත් වෙන්න ඕන. අද නවම්පුර 15ක් පොහෝ දවස පින්වත්නි අද මේ නවම් පොහෝ දවස කියලා කියන්නේ බොහොම වැදගත් උදාරතර පොහෝ දිනයක්. අපි දන්නවා ලෝතුරු තථාගත බුදු පියාණන් වහන්සේ දෙව්රම් මහා විහාරේ වැඩ ඉන්න කාලේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ සරියුත් මුගලන් වහන්සේලා දෙනමට සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා දෙනමට පින්වත්නි අගසව් තනතුරු පිරිනමන්නේ අද වගේ උතුම් පොහෝ දවසක. දකුණස්සව් වමස්සව් කියලා කියන්නේ සරියුත් මහරහතන් වහන්සේ සහ මුගලන් මහරහතන් වහන්සේ. මෙන්න මේ දෙනම වහන්සේ උදෙසා පින්වත්නි තනතුරු පිරිනමන්නේ අද වගේ උතුම් පොහෝ දවසක. හැබැයි කවදාවත් බුදුහාමුදුරුවෝ ආවට ගියාට තනතුරු දුන්නේ නැහැ. දැන් අපේ වර්තමානයේ නම් පින්වත්නි තනතුරු පස්සෙමනේ යන්නේ නේ. තනතුරු හඹාගෙන යනවා. මතක තියාගන්න. තනතුරු තාන්න මාන්න හම්බ වුණත් නැතත් අපිට අවංකව සත්‍යවාදීව වැඩ කරනවා නම් ඒ ගුණය තරම් තනතුරක් නම්බු නාමයක් මේ ලෝකේ තවත් නැහැ. ඒ වගේම පින්වතුනි බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂු මහා සංඝයාට භික්ෂූන් වහන්සේලාට ඕවාද ප්‍රාතිමෝක්ෂය කියන මේ ධර්මය ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කරන්නේ පින්වත්නි මේ අද වගේ නවම්පුර 15ක් පොහෝ දවසක. ඒ වගේම තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා ධර්මය අහලා ශ්‍රවණය කරලා අද වගේ උතුම් පොහෝ දවසක තමයි අගසව් දෙනමගෙන් එක නමක් වෙච්ච සරියුත් මහරහතන් වහන්සේ උතුම් රහත් භාවයට පත් වෙන්නේ අද වගේ උතුම් පොහෝ දවසක. ඒ වගේම පින්වත්නි සරියුත් මහරහතන් වහන්සේගේ ඥාතිවරු කීපයක් හිටියා. පින්වත්නි ඡන්ද කියලා එක්කෙනෙක් හිටියා. උපසේන කියලා තවත් එක්කෙනෙක් හිටියා. රේවත කියලා තවත් එක්කෙනෙක් හිටියා.
සහෝදරයෝ දෙන්න. සහෝදරයෝ. ඒ වගේම චාලා, උපචාලා, සිසූපචාලා කියලා පින්වත්නි සොහොයුරියන් 3 දෙනෙකුත් හිටියා. මෙන්න මේ පිරිස ඔය වෙනකොට පැවිදි වෙලා රහත් වෙලා හිටියේ. මේ ඇත්තොත් පැවිදි වෙලා රහත් බව ලබනවා. බලනකොට අයියලා මල්ලිලා අක්කලා නංගිලා ඔක්කොම ශාසනේ වෙර දරපු ශාසනේ වැඩ වඩපු සතුන් වැඩ වඩපු උත්තමය පිරිසක්. බලන්නකො නේද? තමාගේ ඥාතීන් ඔක්කොම ටික පැවිදි වෙලා රහත් වුණා. ඒ විදිහට පින්වත්නි ඒ වගේ වටින සිදුවීම් පෙළක් අද වගේ උතුම් පොහොව දවසක සිද්ධ වෙනවා. සිද්ධ වුණා.